Hi, welcome back to my channel. මම අද ඔයාලට ගෙනත් තියෙන්නේ ගොඩක්ම වැදගත් වෙන වීඩියෝ එකක්. මෙතනදී කේක් හදන අයත් බලන්න පුළුවන් මගේ වීඩියෝස්. ඒ වගේම හදන්න දන්නේ නැති අයත් බලන්න පුළුවන්. ඒ දෙගොල්ලන්ටම එක වගේම වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මම කරන්න හදන්නේ. අපි කේක් එකක් හදාගෙන යනකොට ඒ වගේම අයිසින් කරනකොට ඒ අවශ්‍ය වෙන ටූල්ස් තියෙනවනේ. අනේ ටූල්ස් ගැන තමයි මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව අපේ වීඩියෝ එකට යමුද? හෑන්ඩ් මික්ස් එකෙන් තමයි අපි බිත්තර, සීනි, බටර්, ඒ වගේම අයිසින් ඒ හැමදේම බීට් කරගන්නේ. ඔයාලට හෑන්ඩ් මික්ස් එකක් නැත්නම් මේ වගේ විස්ක් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපිට ඕනේ වෙනවා මේ වගේ බෝල් එකක්, ගැඹුරු බෝල් එකක් ඔයාලා ගන්න. වුඩන් ස්පූන් එකක් අපි පාවිච්චි කරන්නේ මොනවාම හරි දෙයක් කවලම් කරගන්න ඕන වුණාම. ස්පැචුල එකක් ආදාරින් අපිට කවලම් කරගන්න, බැට එක එකතු කරගන්න, හැමදේම කරගන්න පුළුවන්. අපි මෙතනදී හැන්දක් භාවිතා කරනවට වඩා මේ වගේ දෙයක් භාවිතා කරන එක හොඳයි. අපි එහෙනම් මෙෂරින් ටූල්ස් වලට යමු දැන්. මෙතනදී මම අරන් තියෙන ස්කේල් එක ඔයාලට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය මේකෙන් ස්කේල් කරගන්න පුළුවන්. මෙෂරින් ස්පූන්ස් ඕනේ වෙනවා, බේකින් පවුඩර්, වැනිලා, බේකින් සෝඩා ඒ වගේ දේවල් මෙෂර් කරගන්න. ස්කේල් එකක් නැති කෙනෙක් ඉන්නවා කියමුකෝ. ඔයාලට මේ මෙෂරින් කප්ස් තියෙනවා නම් එකෙන් පිටි සීනි බටර් ඒ දේවල් මෙෂර් කරගන්න පුළුවන්. අපිට මෙතනදී දියරමේ ද්‍රව්‍ය මෙෂර් කරගන්න මේ වගේ කප්ස් අවශ්‍ය වෙනවා. එහෙනම් අපිට අවශ්‍ය වෙන බේකින් ටූල්ස් මොනවාද කියලා බලමු. අපි කප් කේක් හදනකොට කප් කේක්ස් බේක් කරගන්න මේ වගේ කප් කේක් ට්‍රේ එකක් අවශ්‍ය වෙනවා. අපිට කේක් එකක් බේක් කරගන්න අවශ්‍ය හැඩ වර්ග තියෙනනේ. හැඩයට අනුව ට්‍රේස් ගන්න පුළුවන්. මෙතන ස්ක්වයර් ට්‍රේ එකක් පෙන්නන්නේ මම. සර්කල් ට්‍රේ එකක් තමයි මම මෙතනදී ඔයාලට මේ පෙන්නන්නේ. ෂේප් එකේ ට්‍රේ එකක් ඔයාලට විවිධාකාර හැඩවලින් shops වලින් ට්‍රේස් ගන්න පුළුවන්. අපේ ට්‍රේ එකට අපි බේකින් පේපර්ස් යූස් කරනවා බැටර් එක දාන්න කලින්. ඕනනම් ඔයාලට මේ බේකින් පේපර්ස් හෝ ඔයිල් පේපර්ස් ගන්න පුළුවන්. අපි කප් කේක් හදා ගන්න ඒ කප් කේක් එක හදාගන්න ලයිනර්ස් තමයි මේ තියෙන්නේ. අපේ කේක්ස්, කප් කේක්ස් ඒ දේවල් බේක් කරගන්න මෙන්න මේ වගේ oven එකක් අපිට වැදගත් වෙනවා. කේක් එකක් බේක් වෙලා ඉවරුනාට පස්සේ අපි ඒක එළියට oven එකේ එළියට ගන්නකොට රස්නේනේ. ඒ සඳහා මේ වගේ ග්ලව්ස් දෙකක් යූස් කරන්න. අපි කේක් එක කූල් කර ගැනීම සඳහා මේ වගේ කූලර් රැක් එකක් යූස් කරන්න පුළුවන්. දැන් අපි එහෙනම් කේක් එකක් ඩෙකොරේට් කර ගන්නකොට අවශ්‍ය වෙන අයිටම්ස් මොනවද කියලා බලමු. කේක් එකක් උඩ අයිසින් තවර ගන්න මේ පැලට් නයිෆ් එක අවශ්‍ය වෙනවා. කේක් එක උඩ බටර් අයිසින් තවරගෙන නීට් කරගන්න මේ ස්ක්‍රේපර්ස් අපිට අවශ්‍ය වෙනවා. විවිධාකාර වූ ස්ක්‍රේපර්ස් වර්ග තියෙනවා. පයිපින් බෑග්ස් වර්ග 3කින් තියෙනවා. ස්මෝල්, මීඩියම්, ලාර්ජ් විදිහට අපි නොසෙල් දාලා අයිසින් කරගන්න මේ පයිපින් බෑග් අවශ්‍යයි. මේ වගේ ටර්නින් ටේබල් එකකුත් අපේ කේක් එක ඩෙකොරේට් කරගන්නකොට අපිට අවශ්‍ය වෙනවා. ෆොන්ඩන්ට් අයිසින් වලින් කේක් එක කවර් කරනකොට අපිට මේ වගේ ස්මූත් එකක් අවශ්‍ය වෙනවා. අපේ ෆොන්ඩන්ට් අයිසින් එක අනාගන්න ඒ වගේම අපි හදන ට්‍රොපර්ස් හදාගන්න මේ වගේ මැට් එකක් යූස් කරන්න. මේ ෆොන්ඩන්ට් ටූල්ස් මේවා ට්‍රොපර්ස් හදනකොට අපිට අවශ්‍ය වෙනවා. කේක් එකක් ඩෙකොරේට් කරනකොට මේ නොසෙල්ස් අවශ්‍ය වෙනවා. නොසෙල් ගැන මම වෙනම වීඩියෝ එකකින් ඔයාලත් එක්ක කතා කරන්න. පයිපින් බෑග් එකකට නොසෙල් එක සම්බන්ධ කරගන්න මේ වගේ කප්ල එකකින්. අපේ කේක් කපා ගැනීම සඳහා අපිට මේ වගේ නයිෆ් එකක් භාවිතා කරන්න පුළුවන්.
ෆොන්ඩෙට් කටර්ස් අවශ්‍ය වෙනවා. ෆොන්ඩෙට් අයිසින් එකෙන් අවශ්‍ය ඩිසයින් කට් කරගන්න. මේ බ්‍රෂ් එකෙන් තමයි අපි ට්‍රේ එකේ බටර් ගාගන්නේ. මගේ වීඩියෝස් වලට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. මාව සබ්ස්ක්‍රයිබ් කළා මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ස්තුතියි. එහෙනම් සුබ දවසක්. ගිහින් එන්න.